හයි කොහොමද ළමයි ස්විට් සෝල් රීකැප් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔයා අද මේ බලන්න යන්නේ Love in the Cloud චයිනීස් ඩ්‍රාමා එකේ 8 වෙනි එපිසෝඩ් එක. ඉතින් තාමත් ඔයා මගේ වීඩියෝස් බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් නොකර නම් ඉක්මනට ගිහිල්ලා මාව සබ්ස්ක්‍රයිබ් කරලාම අද කතාව පැත්තට එකතු වෙන්න. කතාව පටන් ගන්නෙ අතීත සිදුවීමකින්. පොඩි ළමයෙක් යාෝ ගුවන් කන්දේ තරංගාවලිය බලන්න යන්න විදියක් නැතුව අඬන ගමන් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ පුංචි මින් මෙතනින් යද්දි මේ ළමයාව දැකලා ඔහුට කතා කරනවා. ඒ ළමයාගේ නම ලින්. ඒ වෙන කවුරුත් නෙමෙයි මින් එදා මායාව පාවිච්චි කරනවා දැකපු තරුණ සිටුවරයා. ඔහු පුංචි කාලේ තමයි මේ ඉන්නේ. ඉතින් පුංචි ලින් මින්ට කියනවා එයාගේ පවුලේ අය තරංගාවලිය බලන්න ගියා. ඒත් මට ආධ්‍යාත්මික නහරයක් නැති නිසා මාව එක්කරගෙන ගියේ නැහැ කියලා. එහෙම කියලා ඔහු අඬනවා. මොකද ඔහුට හැමදාම වෙනස්කම් කරාලු ඔහුට ආධ්‍යාත්මික නහරයක් නැති නිසා. ඉතින් මේ වෙලාවේ තරඟයට යන ගමන් හිටපු මින්ට ඔහු ගැන දුක හිතිලා ඔහුව ඇතුළට එක්කගෙන යනවා. එහෙම ගිහින් ඇය ඔහුව ධෛර්යමත් කරනවා. ඇය කියනවා ඔහුට ඔබටත් උත්සාහ කරොත් පුළුවන් වේවි ආධ්‍යාත්මික නහරයක් ගොඩනගා ගන්න. ඒක ඔයාට පුළුවන් කියලා. එහෙම කියලා ඇය ඔහු ළඟ තියෙන ආභරණයක් පෙන්නලා ටික වෙලාවකට ඒක ඇයට දෙනවද කියලා අහනවා. ඉතින් මේ පුංචි ලින් ඒක ඇයට දෙනවා පරිසම් කරගන්න කියලා. ටික වෙලාවකින් තරඟය පටන් ගන්නවා. ඉතින් මින් මේ වෙලාවේ දක්ෂ විදිහට සටන් කරනවා. මේ වෙලාවේ ඇය ලින්ගෙන් ඉල්ලගත්ත ආභරණයත් පාවිච්චි කරලා ඒකෙන් ශක්තිය උරාගෙන සටන අවසන් කරනවා. ඉතින් මේ වෙලාවේ තමයි ලින් දැනගන්නේ මෙච්චර වෙලා ඔහු එක කතා කරමින් හිටියේ මින් ෂියන් කියන රණශූරයා බව. ඉතින් පුංචි ලින්ට ගොඩක් සතුටුයි ඇයව දැකලා. මොකද ඔහු ඇයත් එක්ක කතා කරානේ. ඔහු දන්නවා ඒ හිටියේ මින් ෂියන් බව. ඉතින් මෙතනින් කතාව වර්තමානයට හැරෙනවා. මින් දැන් ඉන්නේ විනිශ්චය ශාලාවට ඇවිත්. ඔහුට අවශ්‍ය අර තරුණ සිටුවරයාව හම්බ වෙන්න. ඒ වෙන කවුරුත් නෙමෙයි අර පුංචි ලින් දැන් ලොකු වෙලා. ඉතින් ලින් දුර ඉඳන්ම මින් දිහා හරි ආදරෙන් බලාගෙන ඉඳලා ඇය ළඟට එනවා. මින් කියනවා ඇයට ඔහු සමග කතා කරන්න අවශ්‍ය බව. ඉතින් මේ දෙන්න කතා කරමින් ඇතුළට යනවා. මින් කියනවා ඇයට අවශ්‍ය වුණේ ඔහුට ස්තුති කරන්න කියලා. මොකද ඇයට උදව් කරපු නිසා. ඒත් ලින් මේ වෙලාවේ අර පුංචි කාලේ මින්ට තරඟ කරද්දී දුන්න ආභරණය මින්ට පෙන්නලා කියනවා මම ඔයාව අඳුරගත්තා මින් බය වෙන්න එපා මම ඔයාව ආරක්ෂා කරනවා කියලා. ඒත් මින් නම් ටිකක් කලබල වෙනවා. ඇය පිළිගන්නේ නැහැ ඇය මින් ෂියන් බව. ඉතින් ඔහු කියනවා මම ඒක රහසක් විදිහට තියාගන්නම්. ඔයා ඒක ගැන බය වෙන්න එපා මේක කවුරුත් දැනගන්නේ නැහැ කියලා. ඉතින් ඒක අහපුවාම මින් සතුටු වෙනවා. ඊට පස්සේ ඇය එතනින් පිට වෙලා යනවා. මේ අතරේ අපිට පෙන්නනවා මොහොත මැද බෝට්ටුවක ඉන්න ජීහා ඔහුගේ මකර සේවකයා. මෙතනට එනවා ෂාවෝගේ දියණියත්. ඉතින් ඇය ජීට ස්තුති කරනවා ඇගේ රෝගයට මූන් ෂේඩ් ග්‍රාස් ලබා දුන්න නිසා. ඒ වගේම ඇය ඔහුට තෑග්ගක් විදිහට පැලෑටියකුත් තෑගි දෙනවා. ඒත් ජී ඒක බාරගන්නේ නැහැ. මොකද ඔහු ඇය වෙනුවෙන් කරපු දෙයට ඇයගෙන් ආපහු ප්‍රතිඋපකාර ඔහුට අවශ්‍ය නැති බව ඔහු කියනවා. ඉතින් ඒත් මකර පැටියට නම් මේ කෙල්ල ගැන හිත ගිහින් වගේ. ඒ වගේම ඇයගේ හිත රිද්දන්න බෑ කියලා ඔහු මේ පැලෑටිය ඇයගෙන් ගන්නවා. ගෙදරට එන ගමන් ඉන්න ජී සේවකයාට කියනවා මම මේක පිළිගත්තේ නැත්තේ මම ඇයව පාවිච්චි කරපු නිසා. මොකද මගේ අරමුණු සාර්ථක කරගන්නත් මම ඇයව පාවිච්චි කරානේ කියලා. ඉතින් සේවකයා හා ජී කතා කරමින් ගෙදර එනවා. මේ අතරේ අපිට පෙන්නනවා ලින්ව. ඔහු ෂුන් ජෙනරාල්වරයව හමු වෙන්න ගිහින් ඉන්නවා. ඔහුගේ ආගන්තුක සත්කාර ගැන බලන්න. මේ වෙලාවේ ජෙනරාල් නෙදර් බීස්ට් ගැන විස්තර අහනවා. මොකද මේක ගැන බලන්නේ ලින් නිසා. ඉතින් තාමත් තොරතුරක් ලැබිලා නැහැ කියලා තමයි ලින් මේ වෙලාවේ කියන්නේ.
ඉතින් මේ වෙලාවේ ජෙනරාල් වරයා කියනවා ඔහුව එව්වේ ඒ ගැන විමර්ශනය කරන්න කියලා. ඒ වගේම ඔහු පෞරාණික වස්තුවකුත් දෙනවා ලින්ට මේක පාවිච්චි කරලා ඔහුව හොයාගන්න සතාව ඒකලා මරන්න කියලා. ඒත් ඇත්තටම මේ දෙන උපකරණයෙන් සිද්ධ වෙන්නේ රන්මැනේරි තියෙන ස්ථානය හොයාගන්න පුළුවන් වෙන එක. ඉතින් මේක කෞතුක වස්තුවක්. ඉතින් ජෙනරාල් මේක දෙනවා ලින්ට. ඔහු ඒත් ලින්ට කියන්නේ මේකෙන් නෙදර් බීස්ට් හම්බ වෙනවා කියලා. මේ අතරේ අපිට පෙන්නනවා මූන්ලයිට් බ්ලොසම් වල ඉන්න මුතු මාල ගොඩක් ළඟ ඉඳන් ඉන්න කාන්තාවක්. ජී ඇය ළඟට ඇවිත් ඉන්නවා. ඉතින් ඔහු ඇගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. ඒත් ඇය වෙන තැනකින් මතුවෙනවා. පේන විදිහට නම් ඇයත් වෙස්මාරු කරන හිවලියක් වගේ. ඇය ජීව හොඳට අඳුරන කෙනෙක්. දැන් ජීට අවශ්‍ය ඇයකින් නෙදර් බීස්ට්ව විනාශ කරන්න පුළුවන් විදිහක් දැනගන්න එක. මොකද හිවල් විශේෂයක් තමයි මේ නෙදර් බීස්ට් කියන්නේත්. ඉතින් ඇය ජීට කැමැත්තෙන් ඉඳපු කෙනෙක් වගේ. මුලින් ඇය අකමැති වෙනවා ඇගේ ගෝත්‍රයේ අයව මරන්න තියෙන විදිහ කියන්න. ඒත් ඇයට තවත් මුතුමාලයක් දෙනවා කියලා ජී කියනවා. ඒත් ඇයට ඒ වගේ තුන්ගුණයකින් අවශ්‍ය බව ඇය කියනවා. පේන විදිහට නම් ඇය හරිම කෑදරයි වගේ. ඇය කියන්නේ ඔවුන්ව විනාශ කරන්න නම් ඔවුන්ට වටිනාකමක් තියෙන මතකයක් හොයාගෙන ඔවුන්ගේ ප්‍රාථමික ආත්මය විනාශ කරන්න අවශ්‍ය බව. මේ අතරේ ලින් යනවා ෂුන් ජෙනරාල් දුන්න පෞරාණික වස්තුවත් අරගෙන නෙදර් බීස්ට් ඉන්න තැන හොයාගන්න. ඔහු ජීලගේ ගෙදරටත් ඇතුළු වෙනවා. ඒත් ආච්චි නම් පාලිකාව ඔවුන්ට ඇතුළට එන්න දෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ ජී ගෙදර නැහැ කියලා. ඒත් ලින්ගේ බටයෝ ඇතුළට යන්න උත්සාහ කරනවා. ඉතින් ආච්චි ඔවුන්ව වළක්වන්න ඔවුන් එක්ක සටන් වදිනවා. මේ දෙපිරිස අතර ගැටුමක් ඇති වෙන්නේ අත්තිම මින් මෙතනට ඇවිත් කතා කරනවා. මින් කියනවා ජී නිර්දෝෂී බව අපි මෙයාලට පෙන්නමු ගේ පරීක්ෂා කරන්න ඉඩ දීලා කියලා. ඉතින් මින් ලින්ට ආරාධනා කරනවා නිවස ඇතුළට. ලින් හරිම ආදරයෙන් වගේ මින් දිහා බලලා ඇතුළට යනවා. ඉතින් මින්ටත් හිතාගන්න බෑ ඔහු ඇයි එහෙම හැසිරෙන්නේ කියලා. ඉතින් ලින් යන අතරමඟදී මින්ගෙන් අහනවා ඇයගේ හා ජීගේ කාමර පිහිටලා තියෙන තැන. ඒ වගේම ඇය ආවේ ඔහුව මරන්නද කියලත්. ඒත් මින් කියන්නේ ඔයා හිතන කෙනා නෙමෙයි මං කියලා. ඉතින් ලින්ට අවශ්‍ය ඇය හොඳින් ඉන්නවද කියලා දැනගන්න. මේ සිදුවීම් නිසා පේන විදිහට මේ ලින්ට මින් ඊ ගැන ආදරයක් ඇති වෙලා වගේ. ඉතින් ලින් අර පෞරාණික වස්තුව ක්‍රියාත්මක කරලා ජීගේ වසා දැමූ ශාලාවකට ඇතුළත් වෙනවා. මින් මේ වෙලාවේ තේරුම් ගන්නවා හැන්ෆෙන් සාමිවරයාට අවශ්‍ය වන්නේ රන්මැනේරි හොයාගන්න එක. ඒකයි මෙහෙට නෙදර් බීස්ට් මුවාවෙන් මෙයාව එවන්න ඇත්තේ කියලා. මේ අතරේ මින් කියනවා ලින්ට පරිස්සමින් මේ පෞරාණික වස්තු ආරක්ෂා කරන්න අවශ්‍යයි. ඒවට කරදර කරන්න එපා කියලා මින් කියනවා. මේ වෙලාවේ ඇතුලේ හොඳටම කරවල වැටිලා තමයි තියෙන්නේ. ඉතින් ලින් උත්සාහ කරනවා ආලෝකය දල්වන්න. ඇත්තටම ඔහු මායාව පාවිච්චි කරලා ගින්දර මවනවා. මේ වෙලාවේ මින් කලබල වෙනවා එයා මොනවා හරි හොයාගනීවි කියලා රන්මැනේරි වලට සම්බන්ධ. ඉතින් මින් එතන කලබලයක් ඇති කරනවා. මේ වෙලාවේ මින් ඇදගෙන වැටෙනවා. ඇත්තටම ලින්ගේ ඇඟට වැටුණු මිනුයි දෙන්නම තමයි බිමට වැටෙන්නේ. මේත් එක්කම මෙතන ලොකු ගින්නක් ඇති වෙලා මෙයාලා එතනින් එළියට එනවා. ඔන්න මින් ආයෙමත් එයාගේ ඩ්‍රාමා එක පටන් ගත්තා. ඇය බොරුවට අඬන්න ගන්නවා. ඒ වගේම මින් සේවකයන්ට බනිනවා ඇතුලේ ආලෝකය දැල්වූ නිසා තමයි ගිනි ගත්තේ කියලා. ඉතින් දැන් හැමෝම බැනුම් අහන්න වේවි ඔයාලට ජී ආවහම කියලා හැමෝටම ලෑස්ති වෙන්න කියනවා ඔහුගේ තරහ නිවන්න. මේ වෙලාවේ අපිට පෙන්නනවා අර ලින් අරගෙන ආපු කෞතුක වස්තුවත් විනාශ වෙලා තියෙනවා. ඉතින් ලින් මේක ගැන කියද්දී මින් ශාලාව ඇතුලේ තිබුණු තවත් බඩු වගයක් පෙන්නලා ඒවත් විනාශ වුණා කියලා අඬන්න පටන් ගන්නවා.
ඉතින් ලින් මේ වුණ දේට මින්ගෙන් සමාව ඉල්ලලා ඔහු කියනවා ඇගේ තුවාල වුණු තුවාලවලට බෙහෙත් දාන්න ඔහු උදව් කරන්නම් කියලා. ඉතින් මේ දෙන්නත් එක්කම ඇවිදගෙන යනවා බෙහෙත් කරන්න. මේ යන අතරමඟදී මෙතනට ජී එනවා. ඉතින් මින් ඉක්මනට අඬාගෙන ඔහු ළඟට යනවා. ලින් පුදුම වෙලා ඇය දිහා බලන් ඉන්නවා. මොකද ඔහු දන්නවනේ මේ දෙන්න තරහකාරයෝ කියලා. ඉතින් ජී ලින්ට දොස් කියනවා ඔහුගේ ගෙදරට ගිනි තියලා ඔහුගේ පවුලට හානි කරා කියලා. ඉතින් මින් තවත් රණ්ඩු වෙන්න නොදී ජීව නවත්ත ගන්නවා. ජී මායාව භාවිතා කරලා මින්ගේ තුවාල සුව කරලා ඇයව ළඟට ගන්නවා. මෙන්න මේ වෙලාවේ ලින් ඇවිත් මින්ගේ අත අල්ලගෙන ඇයව ඔහු වෙතට ඇදලා ගන්නවා. ඉතින් ජී කියනවා මගේ කෙනාගෙන් ඔබ ඈත් වෙලා ඉන්න කියලා. මේ වෙලාවේ ලින් කියනවා ඔයාගේ කෙනා වෙන්නේ කොහොමද? ඇය ඔයා කිසිම පදවියක්වත් නිලයක්වත් ඇයට දීලා නැහැනේ කියලා. එහෙම වුණාම ඇය ඔබේ වෙන්නේ කොහොමද කියලා ඔහු අහනවා. ඉතින් මේ දෙන්නටම බැනලා මින් ඇයගේ අත් දෙක ඇය වෙතට ගන්නවා. ඉතින් ජී මේ වෙලාවේ තරහින් වගේ එතනින් පිට වෙලා යන්න හදනවා. මේ වෙලාවේ ලින් නැවතත් උණ පාඩුව සඳහා සමාව ඉල්ලලා ඔහු එතනින් පිටත් වෙනවා. මින්ට හිතෙනවා ජීට තරහ ගිහින් ඉන්නේ කියලා. ඉතින් ඇය මුල ඉඳන්ම සිදුවුණු සේරම දේවල් ජී ළඟට ගිහිල්ලා කියනවා. ඇය කියනවා ඇයට අවශ්‍ය වුණේ ජී නැති වෙලාවේ ගෙදර ආරක්ෂා කරන්න කියලා. ඒත් ජී අහන්නේ ඔයා කොහොමද සිටු ලින්ව දන්නේ කියලා. පේන විදිහට නම් කොල්ලට හොඳටම ඉරිසියයි මින්ට ලින් ලං වෙන එකට. ඉතින් මින් මේ වෙලාවේ හොරහින් hina වෙනවා මේක දැනගත්තාම. ඇය කියනවා ඔබ මාව විවාහ කරගත්තා නම් වෙන කෙනෙක් මාව ඔවුන්ගේ කරගන්න දඟලන්නේ නැහනේ කියලා. ඒත් ජී එතනින් නැගිටලා යන්න හදනවා. ඒත් මින්නම් කියනවා ඇගේ හැඟීම් ඔහු ගැන තියෙනවා නිසා ඒ දේවල් තව තවත් වැඩි වෙනවා කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඉතින් මම කැමති ඔබේ බිරිඳ වෙන්න කියලා. ඒත් ජී නම් මේකට මොකුත්ම කියන්නේ නැහැ. මේ අතරේ අපිට පෙන්නනවා ලින්ව. ඔහු මූන්ලයිට් බ්ලොසම් වලට ඇවිත් ඉන්නවා. ඔහු ඇවිත් ඉන්නේ මූන්ලයිට් බ්ලොසම් වල අයිතිකාර තරුණිය හමු වෙන්න. පේන විදිහට නම් ඇය ඔහුට කැමති වගේ. ඒ වගේම ඇය ඔහුට උදව් කරන කෙනෙක් වගේ. මේ වෙලාවේ ඔහු ඇයට කියන්නේ මින් ඊ කියන සුරංගනාවිය තමයි මින් ෂියන් රණශූරයා කියලා. ඉතින් මෙයාලගේ කතාවෙන් තේරුම් යනවා ලින් විනිශ්චය ශාලාවේ වැඩට ඇවිත් තියෙන්නේ රන් මෙනේරි හොයාගන්න. ඒ වගේම ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ ආධ්‍යාත්මික නහරයක් ඔහු තුල වර්ධනය කරගන්න. ඊට පස්සේ ඔහු බලාපොරොත්තු වෙලා තියෙනවා මින් ෂියන්ට උදව් කරන්න. මොකද ඔහුගේ පොඩි කාලේ ආලෝකය ඇය කියලා ඔහු මේ සුරංගනාවියටත් කියනවා. ඉතින් මේ සුරංගනාවියට මේකට අවුල් හිතිලා වගේ. ඔහු මින් ගැනම කතා කරපු නිසා ඇය එතනින් පිටවීමට අවශ්‍ය බව කියලා එතනින් පිට වෙනවා. ඇය පිට වුණාට පස්සේ ලින් නැවතත් අර ආභරණය අතට අරගෙන මින්ව මතක් කරනවා. මින් ඔහුව ශක්තිමත් කරපු ආකාරය තමයි ඔහුට මතක් වෙන්නේ. මොකද ඇය කියලා තියෙනවා ඔහුටත් ආධ්‍යාත්මික නහරයක් ලබා ගන්න පුළුවන් කියලා මහන්සි වුණොත්. ඉතින් මේක හිතේ තියාගෙන තමයි ඔහු මේ රන් මෙනේරි හොයාගන්න ඇවිත් තියෙන්නේ. ඉතින් ඔහු ඊට පස්සේ හිතනවා මේක හදාගත්තට පස්සේ ඔහු මින්ට උදව් කරනවා කියලා. මේ අතරේ හැන්ෆෙන් දැනගන්නවා අර රන් මෙනේරි හොයාගන්න තිබුණු එකම පෞරාණික යන්ත්‍රයත් පිලිසිලා කැඩිලා ගිහින් කියලා. ඉතින් එයාලා හිතනවා මින් කලින් ඉඳලම ජීව දන්නවා ඇති ඇයගේ මොකක් හරි රහසක් තියෙනවා කියලා. ඉතින් එහෙම කියලා මෙයාලා මින් ගැන හොයන්න මූන්ලයිට් බ්ලොසම් වලට ෂුන් ජෙනරාල් වරයව යවනවා. ඉතින් එතනට යන ජෙනරාල් ඒ අයිතිකාරයව හමු වෙලා මින් ගැන විස්තර අහනවා. මේ වෙලාවේ මෙතන නර්තනයක යෙදී ඉඳපු මින්ගේ යාළුවා ෂන්තායිව දැකලා ෂුන් ජෙනරාල් වරයා ඇයට වශී වෙලා වගේ ඇය දිහා බලන් ඉන්නවා.
ඉතින් මෙතන ඉන්න අයිතිකාරයටත් තේරෙනවා ඔහු ඇයට කැමති බව. ඉතින් අයිතිකාරිය මේ වෙලාවේ ෂන් චායි ගැන දේවල් ඔහුට කියනවා. ඇත්තටම ඇගේ වංශය ඇය කොහොමද මෙහෙට ආවේ කියලා තමයි ඔහුට කියන්නේ. මේ අතරේ ආච්චි මින්ව හමු වෙන්න ඇවිත් ඇයට ආභරණ පෙට්ටියක් දෙනවා ජී දෙන්න කිව්වා කියලා. ඉතින් මින් ඒක අරගන්නවා. ආච්චි පිටත් වුණාට පස්සේ මින් හා පූස් පැටිය කතා වෙනවා. ජී නැවතත් මින්ව ප්‍රතික්ෂේප කරලා තමයි මේ ආභරණ එවලා තියෙන්නේ ඇයගේ හිත හදන්න කියලා. ඉතින් මින් ඔබ විවාහ කරගත්තොත් තමයි මෙයාලට පුළුවන් අර ස්ප්‍රීඩ් ලින්තට ගිහිල්ලා රන් මෙනේඩි හොයාගන්න. ඉතින් මින් කියනවා ඔහුට මාව විවාහ කරගන්න වෙන විදිහට සැලසුමක් හදන්න ඕනේ කියලා. මේ වෙලාවේ පූස් පැටිය කියනවා මින්ගේ යාළුවා ෂන්තායි විවාහ වෙන්න යන බව. ඒත් මින් හිතන්නේ ඒක බොරුවක් කියලා. ඉතින් ඇය පූස් පැටියට පාරක් ගහනවත් එක්ක. මොකද ඇය මින්ට ඒ ගැන කියලා නැති නිසා. මේ වෙලාවේ මින් දුක් වෙනවා මේක අහලා. මොකද ෂන් කියන්නේ ඇගේ හොඳම මිතුරිය නිසා. මේක ගැන මින් ගිහිල්ලා ජීත් එක්ක කතා කරනවා. ඉතින් මේ වෙලාවේ මින් පිටත් වෙන්න තමයි ලෑස්ති ඇයව බලන්න. ජී මේ වෙලාවයකින් අහනවා ඔබ යාළුවට තෑගි අරගෙන යන්නේ නැද්ද කියලා. මින් කියනවා ඔබ මට දුන්න ආභරණ මම ඇයට අරගෙන යනවා කියලා. මේ වෙලාවේ ජී එකඟ වෙනවා ඇයත් එක්ක මූන්ලයිට් බ්ලොසම් වලට යන්න ඇගේ යාළුවගේ විවාහය සඳහා. ඉතින් මේ අතරේ අපිට පෙන්නනවා ජී ලෑස්ති වෙනවා. මේ අතරේ ජීගේ මකර පැටිය අහනවා ඇයි ඔයා මූන්ලයිට් බ්ලොසම් වලට යන්නේ කියලා. මේ වෙලාවේ ජී කියන්නේ යුසු ගෝත්‍රයේ කෙනෙක් තමයි ඇයි බඳින්න යන්නේ. ඉතින් ඒ කියන්නේ මම ඒක බලන්න යන්න ඕනේ කියලා. මේ වෙලාවේ සේවකයා කියනවා ඒ ගෝත්‍රයේ පුරුකයින් ගොඩක් අඩුයිනේ කියලා. ඒ වගේම ඔහුට එකපාරටම මතක් වෙනවා එහෙනම් ඒ බඳින කෙනා ෂුන් මින්ද කියලා. පේන විදිහට නම් මෙයාලට ඕනි වෙලා තියෙනවා ඔහු ගැන හොයාගන්න. මොකද මේ ෂුන් බෝයෝලාන්ගේ මරණයට සම්බන්ධ කෙනෙක් හින්දා. ඉතින් දැන් ජී හදන්නේ මින් හා මින්ගේ යාළුවා අතර තියෙන සම්බන්ධයේ මාර්ගයෙන් ෂුන්ව හොයාගෙන ඔහුව මරලා දාන්න. ඉතින් මේක ගැන තමයි සේවකයාත් එක්ක ජී කතා වෙන්නේ. මේ වෙලාවේ ජී යන්න පිටත් වෙද්දී මකර සේවකයා ජීට කියනවා දැන් ඔබ ඔබේ සේරම ධනය මින් වෙනුවෙන් වියදම් කරලා ඇයව දිනා ගන්නද උත්සාහ කරන්න කියලා විහිළුවකුත් කරලා මෙතනින් පිටත් වෙලා යනවා. පේන විදිහට නම් ජී ආභරණ මින්ට දෙන්නේ ඇයට ඇත්තටම ඔහුගේ හිතේ කැමැත්තක් තියෙන නිසා. ඉතින් ජී hina වෙලා අහක බලා ගන්නවා. මෙන්න මෙතනින් අද කතාව ඉවර වෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.